මුල්ම සිංහල චිත්‍රපටය නිෂ්පාදනය කළ එස්.එම්. නායගමට මුල්ම සහතිකය. සිරිසේන විමල වීරයන්ගේ සහතිකය ඔහුගේ පුත්‍ර රත්නයට. මේ සිරිල් පී අබේරත්න. පීදාස ගුණසේකරටත් සම්මාන සහතිකයක්. ඩී.ආර්. නානායක්කාරට දෙනවක හාමිනේටත් සම්මාන සහතිකයක්. ශාන්ති ලේකා මේ එන්නේ. එස්. රාමනාථ සුබ්බయ్య වේශ නිරූපක ශිල්පියා. ජෝහාර් රසායනාගාර රටු. නවක නලු අමරසිරි කලංසූරයටත් සම්මාන සාධකයක්. නවක නිලි මානෙල් වානගුරු ඊළඟ. දේවි සුරේකා චූටි නිලිය. මේ දීපශිකා උපහාර පිරිනමුන් ලැබුවේ ඊළඟට වැඩිම චිත්‍රපට ගණනක කටයුතු කළ ශිල්පීන්ට මේ බී.එස්. ඊළඟට ජෝබේ වික්‍රම මයිදින් බෙග් වැඩිම චිත්‍රපට ගණනක ගී ගායනා කිරීමෙන් එම්.ඒ. ගෆූර් කැමරා ශිල්පියා. සංගීතඥ ආර් මුතුසාමි කරුණාරත්න අබේසේකර වැඩිම චිත්‍රපට ගණනක ගී ලියන. මාල්නී ෆොන්සේකා ඊළඟ සමරු තිරින. ගාමිණී ෆොන්සේකාට වැඩිම චිත්‍රපට ගණනක රඟපෑමෙන් මේ සම්මානය. වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ රොබින් කාම්පෝ ඊළඟට සම්මාන ලබනවා. ඩී.වී. සෙනවිරත්නට තවත් සම්මානයක්. ලතා වල්පොල ගී ගායනා කිරීමෙන්. ලිලියන් එදිරිසිංහ වැඩිම චිත්‍රපට ගණනාවක රඟපෑම. සම්මාන ලැබූ ශිල්පීන් වේදිකාවේ සාඩම්බර ලීලාවෙන් මෙසේ පෙනී සිටියා.